ආයිබෝන් අපි ස්කේල්ෂිප් එක උන්න අපි අතත් ආවා ඔයගොල්ලන්ගේ මොඩල් ෂිප් එකේ ප්ලෑන් එකේ ඉතුරු වැඩ ටික ගැන කතා කරන්න. අපි බලමු වීඩියෝ එකට ගිහලා මොනවද අපිට කතා කරන්න තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ අපි print කරගෙන ආපු plan එක G plan එක එකට 350 කියන 1 to 350 වලට print කරපු plan එක. මේකේ flows තියෙනවා මේ deck 2 එකේ general arrangement එක මේක deck 3 මේක deck 5 එක මම කලින් පෙන්නපු PDF එකේ තිබුණ අනිත් ඒවා කියන්නේ deck 4 deck 6 and deck 7 මම කෝකටත් කියලා මේකේ මාක් කරා අපි හදන් යනකොට ලේසි වෙන්න මේක deck 2 මාක් කරලා තිනවා මේ එක තමයි deck 2 එක මේ deck 3 deck 4 deck 5 deck 6 and deck 7 deck 7 එකේ තමයි මේකේ top මම මෙතන ඕන anchor winches ටිකේ තියෙන්නේ මේකේ winch plan එක මෙතන තියෙනවා deck 5 එකේ පෙන්නලා යටින් දී winches තියෙන්නේ උඩ මුකුත් නැහැ මෙතනින් තමයි winch පල්ලෙහාට එන්නේ anchor එක පල්ලෙහාට එන්නේ මේ winch plan එක මෙතන තියෙනවා ඒකයි මම මේක තෝරගත්තේ winch ටික position කරන්න ඕනේ හින්දා හරියටම මෙතන deck 2 එකේ පල්ලෙහාට අපි හදන්න ඕනේ මේ deck 2 එකේ top එක මෙතන පෙන්නලා තියෙන්නේ මෙතනින් පල්ලෙහාට තමයි අපි හදන්න තියෙන්නේ මෙතනින් උඩට තමයි මේ deck 2 එකේ පෙන්නලා තියෙන්නේ මෙතන ඔයගලන්ට පේනවා මේ මෙතන මේකට කියන්නේ බෝටස් කියලා සමහර නැවුල බෝටස් එකක් තියෙනවා සමහර නැවුල නැහැ දෙක තියෙනවා මේක තුනක් තියෙනවා මේකෙන් කරන්නේ මෙතනත් ප්‍රොපලර් එකක් තමයි වැඩ කරන්නේ මේකෙන් පුළුවන් වතුර වේගයෙන් එහා පැත්තෙන් මෙහා පැත්තට දාන්න ප්‍රොපලර් එක වැඩ කරනකොට එහා පැත්තේ තියෙන වතුර මෙහා පැත්තට යන මේක ටනල් එකක් ඇතුලේ තියෙන්නේ ප්‍රොපලර් එක එතකොට නැව හැරවීමේදී පහසුවක් වෙනවා ඉස්සරහනුත් නැව හැර වෙනවා මේකෙන් මේක ගොඩක් වෙලාට පාවිච්චි කරන මොඩර්න් ෂිප්ස් ගොඩක දැන් මේක එනවා ප්‍රොපලර් එක මේකේ පිටිපස්සේ ට්‍රස් මාක් පෙන්වලා තියෙන මෙතන ට්‍රස් දෙකක් තියෙනවා. කියන්නේ ප්‍රොපලර් දෙකක් තමයි මේ ෂිප් එකට එන්නේ. අපි මේක පල්ලෙහාට මේ තියෙන ඩෙක් 2 එකේ ලයින් එක. එතනින් පල්ලෙහාට මේක හදන්න ඕනේ. එතනදී මේ මෙතන පෙන්වලා තියෙන පොඩි කට් ඔෆ් එකක් දාලා මේ මෙතනින් පල්ලෙහාට තමයි මේ ෂේප් එකට තමයි මේකේ টপ එලිවේෂන් එක එන්නේ. මේ බෝ එක ඉවර වෙන්නේ මේ විදිහට. මෙතනින් උඩ තමයි අර මෙතන පොඩි ගැප් එකක් පෙන්වලා තියෙන්නේ. එතනින් පල්ලෙහාට තියෙනවා කියලා පෙන්වන්න. ඒ ෂේප් එක උඩට එනකොට මේ ෂේප් එක ඩෙක් 2 එක එනකොට මේ ෂේප් එකට හැදෙන්න ඕනේ. ඉතින් හදන් යනකොට අපි පෙන්වන්න කොහොමද මේක කරන්න කියලා. ටෙම්ප්ලේට්ස් ටික හදලා ලීවල් නුත් ටෙම්ප්ලේට්ස් ටික හදාගෙන අපි හම්බෙමු මම ස්පෙෂල් පොඩි එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක වෙන විශේෂ ලීයක් තෝරගත්ත මේක හදන්න බජටඩ් ලීයක් නමුත් ඒකෙන් වැඩේ හොඳටම කරගන්න පුළුවන් කියලා විශ්වාසය තියෙන එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක මම මේක පටන් ගත්තා. අපි බලමු හදනකොට ලීවර් එක මොකක්ද කියලා. ඒක හොඳට ප්‍රොටෙක්ට් කරලා ප්‍රසර්වේටිව්ස් දාලා බේස් කෝට් එකයි টොප් කෝට් ටික ඇදලා ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් මට තියෙනවා. ඒ නිසා අපි ඒකෙන් මේක හදන්න පටන් ගමු. මම එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක ඒක අද ඔයගලන්ට පෙන්වන්න ඉදිරියේදී පෙන්වන්නම් මොන ලීයෙන්ද මේක හදන්නේ. ගොඩක් වෙලාට මේක ෆෝම් බෝඩ් වලින් තමයි ප්ලයිවුඩ් වලින් කරන්න පුළුවන්. අපි ලේසි වෙන්න හින්දා ෆෝම් බෝඩ් වලින් මම මේක කරන්නේ. මේ මෙතනට එනකන් අපිට මේ මං කිව්ව ලීයෙන් පටන් අරගෙන මේ ටික ෆෝම් බෝඩ් වලින් මේ පෝට් හෝල්ස් ටිකයි වින්ඩෝස් ටිකයි ක්‍රියේට් කරලා උඩ සම්පූර්ණ මේ ඩෙක් ඉන්න ඇකොමඩේෂන් ඒරියාස් ටික රූම්ස් ඒ ඔක්කොම අපිට ෆෝම් බෝඩ් වලින් කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඊටු ටික කරලා ටෙම්ප්ලේට්ස් ටික හදාගෙන යට බේස් එකේ මෙතනට නිකන් තියෙන ටික හදාගෙන අපි බලමු කොහොමද ඉස්සරහට වැඩ. හොඳයි මම හිතනවා ඔයගොල්ලෝ ටෙම්ප්ලේට්ස් ටික හදාගන්න ඇති කියලා. මෙහෙමයි හදාගන්නේ. හදාගත්තේ නැති කට්ටිය ඉස්සෙල්ලා ප්ලෑන් එක කො කාඩ්බෝඩ් එක අලවලා කපා ගන්න මේ විදිහට. එහෙම නැත්නම් මෙහෙම කපලා ඒකට ටේප් ගහලා හදාගන්න. මම නම් ටේප් ගහලා හදාගත්තේ. මොකද ඒක මට කාඩ්බෝඩ් එක අලවන්න තරම් මම මුල් කාලේ කාඩ්බෝඩ් එක ඇලවුවා. අලවලා තියාගත්තා. දැනුත් එහෙම ඒවා තියෙනවා. නමුත් ටික මෙහෙම තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද හැන්ඩල් කරන්න ප්ලෑන් එක හැන්ඩල් කරන්න දැනගත්තට පස්සේ කාඩ්බෝඩ් එක අලවන එක එච්චරම අවශ්‍යයක් නැහැ. නමුත් ඉතින් හොඳයි අලවගත්තොත් ටිකක් තදට තියෙන ඝනකම එකක අලවගත්තා ටෙම්ප්ලේට් එක කපාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මට තව වැදගත් දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න. දැන් මම සාමාන්‍යයෙන් මේක හදන්න පාවිච්චි කරන්නේ 9 mm thickness එකක් තියෙන ලීයක්. එතකොට මෙතන මේ හරිය ගොඩක් දුරට ලීය සෑන්ඩ්විච් කරලා තමයි හදාගන්නේ. එතකොට මට ඒකේ
thickness එක වැදගත් වෙන නිසා කොච්චර ප්‍රමාණයක් කොච්චර ලේස් ගානක් දාන්න ඕනද කියන නිසා මම කොකටත් මේ බොටම් ලයින් එකේ ඉඳලා මිලිමීටර් 9 ගානේ බෙදලා හදාගත්තා 9ම කීයක් මේ টොප් එක টොප් ඩෙක් එක ඩෙක් 7 එකේ එනකොට එනවාද කියලා බලන්න. එතකොටම හරියටම 9ම 7ක් වගේ තියෙනවා. අතන උඩ වටේ එන සේෆ්ටි ෆෙන්ස් එකත් එක්ක අපිට ඒ ටික වෙනම හදන්න පුළුවන්. මෙතනට එනකොට මිලිමීටර් 9 කැලි 9 ලේස් 7ක් වගේ තියෙනවා. ඒ වගේ මේ පැත්තේ බෙදාගත්තා. ඔයගොල්ලෝගේ ලී thickness එක අනුව ඒක බෙදලා හදාගන්න. ඒක ලේසි වෙනවා අපිට මේ හරිය කොහොමද සෑන්ඩ්විච් කරන්න වෙනවා මේ නැවේ ඉස්සරහයි පස්සයි ෂේප් කරන්න ඕන නිසා සෑන්ඩ්විච් කරන එක තමයි වඩා සුදුසු. මොකද 9 mm thickness වගේ එකක් කර්ව් කරන්න අමාරුයි. ෆෝම් බෝඩ් නම් කර්ව් කරන්න පුළුවන්. නමුත් අර නියම හැඩේ ගන්න බෑ. ස්කේල් එකට ගන්න බැරි වෙන නිසා මම ගොඩක් දුරට කරන්නේ මේක මං කරන ක්‍රමේ. සමහරට ඔයගොල්ලෝ ගා වෙන ක්‍රමයක් ඇති. සම්පූර්ණම ලොකු ලී ෂාෆ්ට් එක ලී කුට්ටිය අරගෙන ෂාෆ් කරන කට්ටියක් තියෙනවා. නමුත් ඒකෙන් හරියට මෙෂර්මන්ට් ගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. මේ ක්‍රමයට කරොත් මේක මං කරන ක්‍රමය. ඕන කෙනෙක්ට වෙන ක්‍රම ඇති. මම කරන ක්‍රමය මම පියවරෙන් පියවර කියන්නම්. එතකොට ඔයගොල්ලෝ තීරණය කරන්න ලේසි ක්‍රමය මොකක්ද කියලා. මෙහෙම බෙදලා හදාගන්න. ඊට පස්සේ අපි ලී වලින් මේ ටෙම්ප්ලේට්ස් එක කපාගෙන කොහොමද ඇසෙම්බල් කරන තැන ඉඳලා ඉස්සරහට යන්. හරි ලී වලින් එන ටෙම්ප්ලේට්ස් එක කපා ගන්න ඔයගොල්ලෝ කැමති. මම මෙතන 9 mm ලීයක් තමයි පාවිච්චි කරන්නේ. ඇත්තට මම හිතන් ඉන්නේ මේකට MDF කියන ලී වර්ගයේ බෝඩ් වර්ගයේ පාවිච්චි කරන්න. මම හිතනවා ඒකෙන් කලින් කරලා නැහැ. නමුත් කරන්න පුළුවන් එක හිතන අපි කරලා බලමු. එක්ස්පීරියන්ස් එකටත් එක්ක. මොකද මේකට අපි wood preservatives දානවා. ඒ වගේම ප්‍රයිමර් කෝට් දෙකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තීන්ත කෝට් දෙකක් හරි තුනක් හරි ගන්නවා. එතකොට කෝට් පහක් විතර කව වෙලා টොප් කෝට් එකත් එක්ක හයක් වගේ කව වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ලීට වතුරෙන් මොයිස්චර් වලින් ප්‍රශ්නයක් කියලා. මොකද අනිත් එක මේක සේෆ්ටි තැනක තියන්නේ උයිදුරු බොක්ස් එකක් වගේ ඇතුලේ දාලා. ඉතින් ඒක කොහොමත් මේකට මොයිස්චර් වලින් හානියක් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඉතින් සේෆ්ටි පැත්තෙන් හොඳයි කියලා හිතනවා. සහ හැන්ඩ්ලින් වලටත් ලේසි ලීයක් හදිසියකට ගාන්ඩ කපන්ඩ වනත් ටිකක් අමාරු ලියක් නෙමෙයි. හොයාගන්නත් ලේසි. බජට් තදලී වලට යනවට වඩා ඒක ලේසි කියලා හිතනවා. තදලී වලට යන්න පුළුවන්. ටූල්ස් තියෙන කෙනෙකුට නම් අනිවාර්යෙන් තදලී වලට ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ටූල්ස් නැති කෙනෙක් නම් ගාන්ඩ කපන්න එහෙම ටිකක් කරදර නිසා තදලී මම නිර්දේශ කරනවා MDF එක බලමු. කරලා මමත් කරලා නැහැ. කරලා බලමු. එක්ස්පීරියන්ස් එකටත් එක්ක මම හිතනවා මේක කරන්න පුළුවන් කියලා. මම කලින් බාල්සා තමයි පාවිච්චි කරේ මේ වගේ වට. නම් ඒක ටිකක් නෙමෙයි ගොඩක්ම ගණන් ලීයක් බාල්සා 10 mm වගේ බාල්සා එකක් ගත්තොත් මම හිතන්නේ දැන් 1000 by 100 mm එකක් රුපියල් 5000කට කිට්ටු වෙනවා. ඉතින් ටිකක් කොස්ට් එක වැඩියෙන් යනවා බාල්සා වලට. නමුත් ඉතින් කස්ටමර්ස්ලාට හදනකොට නම් ඒ ලීයෙන් හදන්න එක ඒ කොස්ට් එකත් ඒගොල්ලන්ට දරන්න දීලා බාල්සා ලී ටිකක් හොයාගන්න අමාරුයි. මම මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගන්න නිසා අපි මේක MDF වලින් පටන් ගමු. මම ටෙම්ප්ලේට්ස් ටික කපාගෙන ලී වලින් කපාගෙන ඉවරලා හම්බෙන්න ඔයගොල්ලොත් එක්ක. ඕකේ. තවත් වැදගත් දෙයක් කියාගෙන මේ යන්න ඕනේ කියලා හිතුවා. අපි දැන් මේ දවස්වල ජෙනරල් ඇරේන්ජ්මන්ට් ප්ලෑන් කියන්නේ GA ප්ලෑන්ස් ගැන කතා කරන නිසා ප්ලෑන් වර්ග දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට ජෙනරල් ඇරේන්ජ්මන්ට් මොඩර්න් ෂිප්ස් වල එන ප්ලෑන්ස් වල ලයින් ප්ලෑන් කියලා එකක් එනවා. එන්නේ නැති ඒවාත් තියෙනවා. සේල්ස් ෂිප් වල නම් මේ වගේ බල්ක් හෙඩ්ස් මේ බල්ක් හෙඩ්ස් උත් එක්ක කීල් එකත් එක්ක එන ප්ලෑන් එකක් එන්නේ ගොඩක් දුරට. මේක ස්ට්‍රක්චර් මේ වෙන වෙනම ටික තියෙනවා. ඒ කියන්නේ නැවේ ඒ ස්ථානයේදී නැවේ හැඩේ මොන වගේද ගන්න කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. මේවා අපි ස්ට්‍රක්චර් එක මේවා ඉස්සෙල්ලා ටෙම්ප්ලේට්ස් විදිහට කපාගෙන ලීයෙන් මේක ප්‍රෙපෙයාර් කරගෙන ගොඩක් දුරට හොඳ මැරින් ග්‍රේඩ් ප්ලයිවුඩ් එකකින් තමයි මේක කරන්නේ. බර්ච් වුඩ් වගේ ප්ලයිවුඩ් එකකින් අරගෙන ඒක ප්‍රිසර්වේටිව්ස් දාලා අපි මේක ස්ට්‍රක්චර් කරගන්නවා. මෙන්න මේ වගේ එකක් හදාගන්නවා ස්ට්‍රක්චර් එක. කැලි ටික දාලා මේ අදාළ තැනදී දැන් උදාහරණයක් විදිහට මේක ගත්තාම එතනට අපිට දාන්න පුළුවන් මේක නම්බර් 1 එක. මෙන්න මෙහෙම දාගන්න මෙහෙම දාගන්න එක. අදාළදී එහෙම දාගෙන ස්ට්‍රක්චර් එක හදාගෙන මේ දෙක තියෙන තැනට මේක මෙහෙම
එහෙම දාලා මෙන්න මේ වගේ එකක් එන්නේ හැදුවට පස්සේ මෙන්න මේ වගේ එකක් එන්නේ හැදුවට පස්සේ ඊට පස්සේ මේකට සම්පූර්ණයෙන්ම ප්ලෑන්ක් එක වලින් කවර් කරලා හදාගත්තට පස්සේ අපිට ඩීටේල්ස් ටික හදාගන්න තියෙන. ඒ වගේ ප්ලෑන් වලටත් තියෙනවා. නමුත් ගොඩක් වෙලාට මේක සේල් ෂිප්ස් වලට එන්නේ. ඒක මම මේක HMS Victory මොඩල් එකේ ප්ලෑන් එකක් ටිකක් පරණ එකක්. මම ඒ දවස්වල හදපු පළවෙනි ෂිප් එකේ ප්ලෑන් එක මේක. මේක මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. නමුත් ඉතින් අපිට මොඩර්න් ෂිප්ස් ඒක එද්දි හැම එකේම GA ප්ලෑන් මේ විදිහට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ලයින් ප්ලෑන් එක තියෙනවත් තියෙනවා. ඒකෙදි ලයින් එකේ ලයින් කියන්නේ මේ කීල් නැවේ හැඩයට ඒ අදාළ තැනදී ලයිස් ගහලා ඒ කර්ව් එක එන විදිහට මම එකක් පෙන්නන්නම්. ඉස්සරහ කතා කරන ලයින් ප්ලෑන් එකකුත් ඒ විදිහට මම ඉස්සරහ මේකේ ෆොටෝ එකක් දාන්නකෝ. ඔන්න ඔය වගේ. අන්න ඔය තියෙන. ඔන්න ඔය විදිහට තමයි ලයින් ප්ලෑන් එක තියෙන. ඒකෙදි ඒ අදාළ තැනදී ඒ කර්ව් එක විදිහට ටෙම්ප්ලේට් එක හදාගත්තට පස්සේ අදාළ තැන ප්ලේස් කරාට පස්සේ මේ වගේ ප්ලෑන් කරලා කවර් කරලා හදාගන්න පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැති වෙලාවට ගොඩක් දුරට අපි මම අර දැන් ඉස්සෙල්ලා පෙන්නපු විදිහට ටෙම්ප්ලේට්ස් එක කපාගෙන ලීය සෑන්ඩ්විච් කරලා තමයි කරන්නේ. එහෙනම් මම මේ කියාගෙන යන්න ආවේ මෙහෙම තියෙනවා ඕන කෙනෙකුට මෙහෙම ක්‍රමයකුත් තියෙනවා කියලා අදහසක් කියන්න. එහෙනම් අපි ලීයෙන් ටෙම්ප්ලේට්ස් ටික කපාගෙන වැඩේ පටන් අරගෙනම හම්බෙමු.